දැන් ඔබ දකින්නේ මේ චෛත්‍යයේ අර්ධ ගෝලාකාර කොටසට උඩින් තියෙන හතරස් කොටුව කියන ප්‍රදේශයයි. ඒකට දේවතා කොටුව කියන්නේ වැරදි. මේකට කියන්නේ හතරස් කොටුව. දැන් මම මේ කොටස ලොකු කරලා පෙන්නන තියෙනවා මෙතන ඔබට විශේෂයෙන් ඒක දැක ගන්න පුළුවන් මෙන්න හතරස් කොටුව. හතරස් කොටුව නිරූපණය වන්නේ චතුරාර්ය සත්‍යයටයි. හතර පැත්ත මෙන්න මේ හතර තමයි ඒ හතර පැත්තෙන් ඔබට කියවෙන්නේ. දුක, සමුදය සත්‍ය, නැත්නම් දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය තමයි මේ හතරස් කොටුවෙන් නිරූපණය වෙන්නේ. සෑම කෙනෙක්ම මේ පොඩි ළමෙක් පවා මේ චතුරාර්ය සත්‍යය යන්තමින් දැනගෙන ඉන්න ඕනේ. එතකොට පව් කරන්නේ නැහැ, වැරදි වැඩ කරන්නේ නැහැ. වැඩියෙන් බත් බෙදාගෙන බත් ටික විසික් කරන්න යන්නේ නැහැ. අමුගේ බඩේ ප්‍රමාණයට බත් ටික බෙදාගෙන කනවා කියන එක තමයි මා අදහස් කරන්නේ මේ චතුරාර්ය සත්‍ය ඉගෙන ගත්තාම. සුළු වශයෙන්ම විස්තර කරොත්. දැන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තන් පස්සේ මේ මිනිසයා එතකොට පොඩි ළමෙක් නෙවෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තන් පස්සේ සාමාන්‍යයෙන් අවුරුදු 8 10 12 14 විතර වෙනකොට මෙන්න මේ විදිහටයි ජීවත් විය යුත්තේ. මොන විදිහටද? මේ අංග 8ක් තියෙනවා. මේ 8න් පිට ජීවත් වෙන්න හොඳ නැහැ කියලා අපේ බුදුන් වහන්සේ අපිට උගන්වලා තියෙනවා. පළවෙනි එක තමයි සම්මා දිට්ඨිය. හරි දැකීම හැම එකටම තියෙන්න ඕනේ. වැරදි එක දැකගෙන එල්ලෙන්නයි, ගේම් ගහන්නයි අරම යන්න හොඳ නැහැ. හරි දැක්ම දැක ගන්න. නැත්තම් පැත්තකටලා නිකන් ඉන්න. එතකොට සම්මා සංකප්ප, සම්මා වාචා හොඳ වචන, සම්මා කම්මන්ත කර්මාන්ත, එතකොට සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන විදිහට තමයි අපි ජීවත් විය යුත්තේ. බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයට තමයි ජීවත් වෙන්නේ. ඒ විදිහට ජීවත් වෙනවා නම් කෙනෙක් මිය යාමෙන් පස්සේ උපදින්නේ සෝවාන් වෙනවා. ඒ අන්තිමාත්මේ සෝවාන් මියන්නේ ඉස්සෙල්ලා සෝවාන් වෙලා වෙන්න පුළුවන්. ඒතකොට මිය ගිහිල්ලා මේ සෝවාන් වෙනවා. ඒතකොට සෝවාන් කියන්නේ එක සාතිකයක්. කොලයකින් දෙන සාතිකයක් නෙමෙයි. සෝවාන් කියන වචනේ තේරුම තමයි ඔබ නැවත ආත්ම හතයි උපදින්නේ. ඊට වැඩි උපදින්නේ නැහැ. ඔබ නිවන් දකින්න පැහැදිලි වෙලා වීසා එක අරගෙන ඉන්නේ, ටිකට් එක අරගෙන ඉන්නේ. ඒක නිසා මේ ආත්ම හතේදී හැකි පමණ පින් කරගන්න නිවන් දකින්න. ඉතින් මේ සෝවාන් වලදී සමහර විට ආත්ම 6ක්ම ගෙවෙන්නත් පුළුවන්. සමහරට ආත්ම 2ක් ගෙවෙන්නත් පුළුවන්. නමුත් ඍෂිසේ ආත්ම 7ක් පින් කරගන්න පුළුවන් වෙන්නයි මේ තියෙන්නේ. අන්තිම ආත්මේ මරණහම උපදින්න මෙතන. එතකොට අපි කියනවා සකු르දාගාමි කියලා. එතකොට එයාට ඒ ආත්මෙදි තව ගොඩාක් පින් කරගන්න පුළුවන්. ඒ මොකටද? එයා ගොඩාක් පින් කරගත්තොත් එයා තව එක ආත්මයක් උපදින්නේ මෙතන. හරිද? එතකොට සකු르දාගාමි කෙනෙක් මිය ගියාම එයා උපදිනවා අනාගාමී කියන தත්ත්වය සාතිකයේ ඇතුළ. අපි යාට කියනවා රහතන් වහන්සේ. රහතන් වහන්සේ කෙනෙක් නැවත උපදින්නේ නැහැ. රහතන් වහන්සේ කෙනෙක් මම රහත් වුණා කිය කෑගගහ දරලන්නෙත් නැහැ. එයා ඒ රහත් බව රැකගෙන පැත්තකටලා නිහඬව තවත් පින් කරමින් ඉන්නවා. එතකොට මේ ආත්මේ ඉවරලා මිය ගියාම රහතන් වහන්සේ මිය ගියාම එයා නැවත උපදින්නේ නැත. ඒකට තමයි අපි කියන්නේ නිවන කියලා. උපදින්නේ නැහැ, මෙතන ආත්මයක් නැහැ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන තැන. අපි ඔය ඉපදෙන්නේ නැතුව ඉන්න කියලා. ඒක බුදුහාමුදුරුවෝ ඒ නිවන දැක්කා. ආනන්ද හාමුදුරුවෝ ඒ නිවන දැක්කා. දකින්න නැහැ දැන් ජීවිත මාතර. ඒගොල්ලෝ උපදින්නේ නැහැ. ආය ආත්මෙක උපදින්නේ නැහැ. ඒකයි නිවන කියලා කියන්නේ. ඕක බලාපොරොත්තු වෙන තමයි මේ බෞද්ධ ජනතාව මේ පින් කරගෙන එන්නේ. එතකොට අපි කියනවා සපයි. සප කියන්නේ දුකක් නැහැ කියලා. ජීවිතයක් නැත්තම් දුකක් නැහැ. ඉතින් ඒක ඊට වැඩි ඔක්කොම වැඩි සපයි කියන එක තමයි මේ නිවනෙන් අපි අදහස් කරන්නේ. ඒකට ඕක තමයි මේ චෛත්‍යයේ සම්පූර්ණ තේරුම.
තේරුම මේ බිල්ඩිමේ අංග කොටස් එක්කලා තමයි මේක තේරුම යන්නේ. ඒවා විකෘති කර හදුවාම තේරුමක් කියන්නේ කාටද? කවුරුත් තේරුම කියන්නේ බොරු කතා හදාගෙන ඒවා පතරගෙන ඉතින් ජීවත් වෙනවා. ඒක බුද්ධ ආගම නොවේ. මේක තමයි නියම බුද්ධ ආගම කියලා මම හැමෝටම ඉතාවනකම යාසිතනවා. ආදරණීය ප්‍රේක්ෂක ඔබ මෙවැනි බුද්ධ ආගම සම්බන්ධ වාස්තු විද්‍යාව සම්බන්ධ මා ඉදිරියට වාස්තු විද්‍යාව වීඩියෝ දිගටම දාන්න බලාපොරොත්තු වෙනවා. ඒවා බලන්න, ඒවා දැක ගන්න, ඒවා අසන්න කැමති නම් කරුණාකර මේ වීඩියෝ එක subscribe කරන්න, bell එක නාද කරන්න. ඔබට තෙරුවන් සරණයි.